ඔයත් අවුරුදු 22ත් 40ත් අතර කෙනෙක්ටයි. ඒ වගේම එක වේලාවක් වාඩි වෙලා කම්පියුටර් එක පාවිච්චි කරනවද? එහෙනම් මේ පණිවුඩේ ඔයාටයි. කම්පියුටර් එක භාවිතා කිරීමේදී එන ඇස්වල ප්‍රශ්න වළක්ව ගන්න ක්‍රමයක් තියෙන බව ඔයා දන්නවද? ඒක තමයි 20-20-20 රූල් එක. ඒකෙදි සෑම විනාඩි 20කට සැරයක් අඩි 20ක් දුර සප්පර 20ක් පමණ බලාගෙන ඉන්න. ඒ වගේම ඔයාගේ අත්ල දෙක මොණිය රත් වෙනතුරු අතුල්ලලා දුදුව තද කරන්නේ නැතුව විනාඩි 2ක් පමණ S2 මත මේ විදියට තබා ගන්න. මේ දෙකම දවසකට දෙසරයක් තුන් සැරයක් කරන්න. ඒ වගේම නර්ව් කම්ප්‍රෙෂන් නිසා ඇතිවන නෙක් පේන් සහ බැක් පේන් එක වළක්ව ගන්න ඔයා හොඳ කෙලි සහ උරහි ඇහැල්ලුවේ තබාගෙන කම්පියුටර් චෙයා එකේ ඇඳට හේතු වෙලා නිවැරදිව වාඩි වෙන්න. ඒ වගේම මොනිටර් එක උඩිනුත් සහ පහළිනුත් නැතුව නිවැරදිව අයි ලෙවල් එකේ පවත්ව ගන්න. ඒ වගේම කුපේ වාඩි වෙනකොට ධනෙහි සංචක 90ට නැවෙන විදිහට පොළවේ වෙනසී කකුල් තබා ගන්න. ඒ වගේම විනාඩි 30 ඉනකට 45කට වරක් පොඩි බ්‍රේක් එකක් අරගෙන ටිකක් නැගිටලා ඇවිදින්න. අනිවාර්යයෙන්ම දවසකට වතුර ලීටර් 2.5ක් 3ක් බොන්න. මෙය ඔයාගේ වර්ටිබ්‍රල් කොලම් එකේ වගේම ඇස්වල නිරෝගී භාවය පවත්ව ගන්න ඉතාම වැදගත්. ඒ වගේම මවුස් එක භාවිතා කරන විට එය එල්බෝ හයිට් එකේ තබා ගන්න. ස්ට්‍රෙස් එකක් තියෙන මවුස් පෑඩ් එකක් භාවිතා කරන්නත් අමතක කරන්න එපා. තව ආම් එකට සපෝට් එකක් තියෙන කම්පියුටර් චෙයා එකක් ඔයාට පාවිච්චි කරන්නත් පුළුවන්. මේ කියව දේවල් අනුගමනය කිරීමේ ඔයාට කම්පියුටර් එකේ කොච්චර වැඩ කරත් කිසිම අපහසුතාවයක් නැතුව සතුටින් හොඳින් වැඩ කරගෙන යන්න පුළුවන්. මම ඩොක්ටර් විදුෂානි ලියනාරච්චි.